මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතන වලින් අපි මූලික වශයෙන් කරුණු තුනක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි කැලිකසල කළමනාකරණය. දෙක ඇල පද්ධතිය අපවිත්‍ර වෙන එක වැළැක්වීම. තුන ගම් වතුර තත්ත්වය හෙවත් වැස්සහම කාණු පද්ධතිය ධාරිතාව මදි ජලය රැඳෙනවා පාරේ පැය භාගයක් විතර විශේෂයෙන්ම ගාලු නගරය පැය භාගයක් පමණ යට වෙලා පවතිනවා. හදිසි තත්ත්වයක හදිසි ලෙඩෙක්ට ය아가න්න විදියක් නැහැ. වාහන ඩැමේජ් වෙනවා, එන්ජින් ඩැමේජ් වෙනවා, බයිසිකල් වල එන්ජින් ඩැමේජ් වෙනවා. මිනිස්සු දැඩි අසරණතාවයකට පත් වෙනවා. මිනිස්සුන්ගේම ක්‍රියාකාරකම් නිසියාකාරව මෙම පළාත් පාලන ආයතන සහ වගකීන ආයතන නිසි කළමනාකරණය නොකිරීම තුලින්